झरललारो घरेरा කො මොනා ගත්තේ? දෝරියන් ගත්තා. මොනවාද? දැන් නුවර කූඹි අරන් යන්නේ මේකට. good morning guys. ඉතින් බලන්න අඳුරනවාද කියලා මමටම දිදි හිතලේ නිදි නෑ තව දුක් කන්ද නිම්මා. අපි යන්න හදන්නේ සීගිරි. මේ පුච්චිරිය නතර කරලා පොඩ්ඩක් බඩු වගේක් ගන්න. ඉතින් මගදී හම්බෙමු. දැන් තමයි අපි ඔෆිෂියලි ගමන පටන් ගන්න. ආචි කම් කියන්නේ හොඳයි යක්කි. ඒකනේ. මෙයා නිදාගෙන ආවද? Leron say hi. Leron. Say hi. 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 Ya. අපි ෆැමිලි එකත් එක්ක ට්‍රිප් එකක් යන්න ආවා. ඊට පස්සේ ඉන්න අසංක මල්ලි. බල සමහර කට්ටිය දන්න ගොඩක් අය දන්න ඇති. මේ ඉතින් මේ ඉන්නේ නංගි. මේ ඉන්නේ දෙවෙනි නංගි. මේ ඉන්නේ තුන්වෙනි නංගි. එයා පළවෙනි ගියා. ඊට පස්සේ දෙවෙනියා තුන්වෙනියා. එන්නේ Leron putar. මේ පළවෙනියා. Leron. මේ අම්මේ ඉන්න. Say hi. Say hi. Say hi Basi. මොකද? ඔව් අනේ වගේ. මේ ලස්සන තැනක් සෙට් වුණා කුඹරක් එක්ක. ඉතින් නතර කරා. නතර කරලා බඩේරි ටිකක් ගත්තා කන්න. අපි දැන් මේ යන්නේ සීගිරියට. මෙතර කාලේ මාත් ගිහිල්ලා නැහැ. කට්ටියත් එක්ක යන් කියලා බැලුවා. ඉතින් මෙතන ඉඳන් ආයෙ ගමන පටන් ගන්න. එහෙනම් ඉස්සරෙන් හම්බුනේ. දඹුල්ලට කිට්ටු කරලා ඉන්නේ. ආපු වේගය වැඩිද දන්නේ මේ වේගයත් වැඩි අවුවත් කරයි. ටයර් එක පංචර් වුණා. උලන් ගියා. දැන් ස්පෙයා ටයර් එකක් තියෙනවා. මේ මල්ලි ගියා මේ යතුරක් හොයන්න. වීල් එකේ යතුර නැහැ. නුවර නම් පට්ට වැස්ස. එක දිගට වැස්ස මෙහෙනම් හොඳටම පායනවා. ගහි පොදක් දැකලා නැහැ වගේ. බලමු. අකරතත් අලුතෙන් එකක් ගත්තද? මේ මේක හැටි බලන්න. කියලා වැඩක්. ඒක නම් පාස්. ටයිමර් එක ගන්නට සෙට් වුණා. දැන් 3ට විතර ඇති. 3ට විතර ඇති. පොඩි වැහි මන්දාරමක් වගේ තියෙන අවුව නෑ. මේ ලස්සන පාරක් තියෙන එකේදී ඉස්සරහට යන්නේ. අම්මයි දුවලා තුන්දෙන නෑ තාම මේකක් දාලා. නුවරට නම් වැස්ස හිතා ගන්නවත් බෑ මේ කොන් තනකොළ කර වෙලා තියෙන විදිය දැක්කම කොහොම පෑවිල්ලා පායන්නද නේ. මේ වතුර දානවා මේ කට්ටිය හොඳයි ඒක. මම පින් අතේ වැඩ කරගෙන යන්නේ. Nilia tunde na. පාරට වතුර දැම්මා. දාන්න. වෙලා ගියා. වෙලා ගිහලා හරි ආපහු ටයිම් එක හොඳයි. කණේ කන සාක්කේ බ්‍රෝ. ඔන්න පාරට වතුර දාගෙන ඩූවිල් එක. ඩූවිල් එක නේ ආවත් එකේ යන්න සබත් දෙක. බබා බිමට බහින්ද? කඩේදිත් එක්ක පොඩි කලබලකාරී තත්ත්වයක් තිබ්බා. දැන් ඊට පස්සේ මෙතනට ආවට පස්සේ මේ උඹස් තියෙන මාර විදියට.
රැහැයියන්ගේ හඬ තමයි ඇහෙන්නේ. වෙන සද්දයක් ඇහෙන්නේ නැහැ. ආයේ අපේ සද්ද. මේ හරි ලස්සනයි. හැමෝම බහින වෙලාවට තමයි අපි නගින්නේ. අලි එනවා කිව්වේ මේ කැලේද දන්න ඉන්නේ නේ. ඕ හැන්ද වුණා මෙනවා කිව්වා. ඒ කියන්නේ මේ ඔක්කොම මේ මොකක්ද කියන්නේ? අපේ හේ නුවර ගත්තොත් මේ මධ්‍යම කඳුකරේ ඔක්කොම මේ නුවර එළිය ඔක්කොම තෙත් කලාපේටනේ ආයි තියෙන්නේ. කඳුකර තෙත් කලාපේනේ. මේවා මම හිතන්නේ වියලි සුස්ක ඒ පරිසර පද්ධතිය තමයි මේ ආයත් වෙන්නේ. ගහක අත්තක් කඩන් වැටිලා මේ කොයි මේ අලි ඉන්නවා කියලා. මේ අත්තකුත් කඩලා තියෙනවා මෙතන. මේ තියෙන මොකක්ද දන්නේ? සවස් කාලෙහි වන අලින් සැරිසෙයි. කවුරුත් මේ පිටිපස්සේ බැලුවොත් කවුරුත් යන පාරක් නෑ. ඔක්කොම එන කට්ටිය තමයි ඉන්නේ. අපි විතරයි මේ වෙලාවට නගින්නේ. විශාල ගහක් තියෙනවා නිකන් අමුතු ලස්සන ගහක්. බලන්න. මෙතනින් මේ ගහ ගින් මෙතන උඩින් ජොයින්ට් වෙලා දෙක එකට. මේ සීගිරියේ පරිශ්‍රයවට දකින්න පුළුවන් මේ සත්තු. මේ දිවියක් ඉන්න, දිවියෝ ඉන්න, අලියෝ ඉන්න. මේ මීමින්න ඉන්නවා. මම හිත ඇද ගන්න සත්තු විතරයි ලෝකාලට පෙන්වන්නේ. මේ මුවා වඳුරුන් ගැන ෆොටෝ දැකලා යන වඳුරු ඉතින් මුළු ලංකාවෙම දකින්න පුළුවන් නේ. ඔසු යන. මොකක්ද ආට කියන්න තියෙන සීගිරිය සම්බන්ධව? සීගිරි ගල. පෙනෙනවා නේ. සීගිරි ගල පෙනෙනවා නේ ඉන්නේ. ටිකට් ගන්න ඕනේ. ඒකනේ වැදගත්ම දේ. ටිකට් එක ලෝකල් 120යි. ලෝකල් ලයිට. මහ දවාලේ ආව නම් මේකේ අදී තියන්නේ. ඔව්. ලස්සන වැවක් තියෙනවා. මොකද? එද්දි මේ පාරෙන් එන්න සෙට් එකක් දන්නේ නැහැ. ඔහෙම තමයි එන්නේ වෙන්නේ. කට්ටිය යන්නෙත් එහාටනේ. නෑ පාරල් දෙකක් තියෙනවා. නැත්තම් දැන් අරන් යන්නේ. ඕන්න අරන් යන්නේ ඉවරයිනේ. වෙනකොට මම කියන්නේ ගියේ එන ගමන් මගේ ගානේ කට්ටියකම සෙක්ට්‍රීස් හරි අරන් දෙනවා බොන්න කියලා. හොඳ අදහසක්. හොඳ අදහසක්. රෙකෝඩ් කරගන්න නැත්නම් රෙකෝඩ් සාක්ෂිනේ නැවත කියන්නේ. නැවත කියන්නේ මොකද්ද කිව්වා වගේ? නැවත කියන්නේ. අයියා ගන්න අපි මොන හරි බොමු එනකොට. මෙතන තියෙන සීගිරියෙම තියෙන මේ POC මේකක් 24 hours තියෙන බැංකින් සර්විස් එකක් මේ ගන්න පුළුවන්. ටූරිස්ට් පොලිසියක් තියෙන. ටිකට් ගත්තා දැන් මෙතන නේ චෙක් කරන්නේ. දියාගලනේ මේක වටේ ආරක්ෂාවට දාලා තියෙන එක. පොඩකින් ටිකක්. පොඩකින් ගියාට. අස්සන හිනා තියෙන්නේ. දෙන්නගේ. ස්කෑන් කරලා නේ. දාගන්න. දාගන්න. ඔය තියෙන පහසුකම් අපේ මාලිමා රජයෙන් දීලා තියෙන පහසුකම් ගන්න ඕන. ආරක්ෂාවට බැඳලා තියෙනක මේක. මෙතන දැන් මේ මෑත කාලේ තමයි මේ මම හිතන්නේ යකඩ මෙහෙම දාලා තියෙන කලින් අර මොකට දන්නා ඔය පරණ ෆිල්ම් වල මේ ඉංග්‍රීසි ෆිල්ම් වලම තියෙන බලකොටු වල උස්සන වාහන මේ ලී මේ පාලම් එකක් වෙන්න තිබ්බි කියලා හිතනවා. මේ පැත්තෙන් එනවා මෙන් අපි යනවා. හවසටත් මේ නගින කට්ටියක් ඉන්නවා. මේ ඇලි වඳුර. පැටියෙක් ඉන්න. පොඩි පැටියෙකුත් ඉන්නවා මේ මැත්තේ වඳුරොත් ඉන්නවා, හැලි වඳුරොත් ඉන්නවා. ඔතනින් තමයි එන්ට්‍රන්ස් එක. මෙතන මොකක් හරි එකක් ඉදි කරලා තියෙනවා. කොච්චර ලොකුනේ රාජධානි. නටබුන් තමයි තියෙන ශේෂයක්. කාලේ මැටිකින් බඳපුවානේ. මැටි ගඩොල් ආයේ හුණු ගම පාවිච්චි කරන්නද. සංස්කරණය කරලා තියෙන්නේ. මේවා ප්‍රතිසංස්කරණය කරනවා. ඕනේ.
කැඩලයි කියන මේකට තමයි ගහලා තියෙන්නේ. මේ අර පිට ටික කොහමත් ඔය මෙයා වැස්සට අවුවට ඔය මේ කාදෙන යනවනේ. ඉතින් ජල උද්‍යානයට තමයි අපි ඇතුල් වෙන්නේ දැන්. ජල උද්‍යානය දැන් නම් වතුර පොඩ්ඩක් අඩුයි. මෙතනත් මේ මොකක් හරි පොකුණක් වගේ වෙන්න ඇති තියෙන්න ඇත්තේ. ඕන්න අපි හරියටම පැහැදිලිවම සීගිරියේ පේන තැනකට ආවා. දැන් තමයි ඉස්සල්ලාට මෙතන අවුරුදු ගානක කිව්වොත් එහේ වයස අවු වෙනවා. හා ගොඩක් ප්‍රසිද්ධ ෆොටෝ ගන්න කට්ටිය මෙතන. මැටි වලට සමාන දෙයකින් මොකක් හරි මේ බිමට ෆ්ලෝරින් එකක් දානවා. ඒකයි වහලා තියෙන්නේ. මේ අපි ඉන්නේ වැඩ කරන කට්ටිය. වැඩ කරන්නේ කැනීම් කරන්නේ. මේ කැනීම් කරන්නේ. මෙයාලා කූඩාරමක් ගාලා තියෙන తాවකාලික පොල් අතු වලින්. මේ හොඳයි මේ ඔක්කොම දියුණු වෙනවා දැන්. දකින්න ආසයි. මේ තියෙන්නේ සම්පූර්ණ ඒ කාලේ තිබ්බ නේ රාජධානියේ මේ ඉදි වෙලා මේ ඉදි කරලා තිබ්බේ වල ඉතුරු වෙලා තියෙන නෂ්ටාවශේෂ. මෙහෙන් බලන්න උකුස්සකොට. උඩ. මේ කට්ටිය හිමියට ඉන්නේ. එතන උකුස්ස ටිකක් යනවා පෙළට. ඕ ගත්තා. උකුස්ස පෙන්නනවා. පොළවේ කෙසේද අපෑස් කෙලින්ම අහසේ තමයි තියෙන්නේ. දන්නවනේ හේතුව. මේවා ගානට ක්ලික් කරනවා ඇහැට. ඇහැ මේ පදන් වෙලා තියෙන්නේ අහස කලබන කට්ටිය තමයි අපි. මෙච්චර කාලයකට අද තමයි මම පීවියහෙන් සීගිරිය දකින්නේ. ගොඩක් කාලයක් කිව්වොත් එimhe දශකයේ ආසන්න කාලයක් ඒක අවුරුදු 9ක් විතර මම ලංකාවේ හිටියේ නෑ. මේ ඉතින් ඊට අමතරව අවුරුදු 20ක් 25ක් විතර මේ හිටියා මෙහෙ. ඒ වුණාට සීගිරිය වගේ මේ කියන්නේ ගොඩක් තැන් බලන්න බැරි වුණා. මග ඇරුණා. යාළුවොත් එක්ක ගත කරන්න පුළුවන් කාලය ගියපු ට්‍රිප් අනමන ගොඩක් මග ඇරුණා. පිටරට තමයි ජීවිතේ වැඩි කාලයක් ගෙවුනේ. ඉතින් මේ ඒ වුණාට සන්තෝෂයි මේ අද කට්ටියත් එක්ක සීගිරිය බලා ගන්න පුළුවන් වුණාට අපේ උරුමයක් මේක. මේ තියෙන දිය අගල්නේ. සෑහෙන්න දිය අගල් තියෙනවා සහ මෙතන ඉදිකිරිම් තියෙන්න ඇති. මෙතන මම ඔයාලට ටක් ගාලා පෙන්නන්න කට්ටිය මෙහෙන් එන්නේ. මගේ මතකේ නිවැරදි නම් හටපට්ටම් පොකුණ කියලා තමයි කියන්නේ. හැන්දෑව ආපින්ද කාල වේලාව මදි මේ හැමදේම බලන්න ඒ වුණාට ඉතින් ඔයාලට පෙන්නන්න ඕන හින්දා මම සෙනික ගිහිල්ලා වෙන්න මටත් බලන්න ඕනේ. මම නිවැරදි හටපට්ටම් පොකුණ තමයි ඒකට කියන්නේ. මේ දැන් නම් වතුරේ හිඳිලා මේ මොකක් අලුතෙන් මේ කට්ටිය මේ පොඩි පිළිසකර කිරීම ටිකක් ප්‍රතිසංස්කරණ ටිකක් වෙනවා. මේ ගල් තියෙන කියලා මේ නූල්ලෙන් බැඳලා තියෙන. වතුර නම් අඩුයි. එතකොට රාජකීයන් ඒ වගේම මේ එයාලා ස්නානය කරන්න භාවිතා කරපු තැන තමයි මේක. රජ්ජුරුව බිසවරු ස්නානය කරන්න යොදාගෙන තියෙන මරු හැබැයිනේ. සාමාන්‍ය ගැඹුරක් තියෙන්නේ. අතන තමයි පඩිපෙළ තිබිලා තියෙන්නේ. අට පට්ටම් පොකුණ කියන්නේ මේක තමයි. එක පට්ටමක් ඒක පැත්තේ ගලක් අවු වෙනවා. මේ පැත්තෙන් උත් හරියටම මේ කෙලින් තියෙන ගලක මේ පැති කඩක් තියෙනවා. මේ ගලට අවු වෙලා තියෙන පොකුණට. හරි ඒකත් බලාගත්තා. හරිම පිළිවෙලයි හැබැයි. ඒ කියන්නේ මේ තියෙන නෂ්ටාවශේෂ වුණාට අපි ඒකේ ජ්‍යාමිතිකයේ හැඩතල මේ බලන්න මෙතන අටපට්ටමක් තියෙන්නේ. ඒ කාලේ තාක්ෂණය කොයි වගේද කියලා දන්නේ නැහැ. කොයි වගේද කියලා දන්නේ නැහැ. ඉතින් මේ නමුත් කරලා තියෙන වැඩ අනුව හොඳම තාක්ෂණයක් මේ කියන්නේ දැනුත් තාක්ෂණයක් තියෙන අපිට. නූතන තාක්ෂණයක් තියෙන මේ බටහිර මේ කට්ටියකින් ලැබුණු. ඒ වුණාට මේ ඒ කාලෙදී අපේ හෙළයන්ගේ තාක්ෂණය ගත්තොත් එම ඒ වයින් ඉදි කරපු දේවල් තමයි මේවා. එතකොට මේ ඒ තාක්ෂණයෙන් ඉදි කරපු දේවල් තමයි මේවා. මේ අර අතනත් මට මේ කියන්න වෙන්න කට අරන් කොටලා තියෙන දැක්කද ඔයාලගේ ගලේ මේ ප්‍රමාණයක්. එතකොට මේ ඔක්කොම කියන්නේ ස්වභාවික දේවල් තමයි මේ ආශ්‍රිත තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකයි අද වෙනතුරු තියෙන්නේ. දැන් අද කාලේ සිමෙන්ති කොන්ක්‍රීට් දාලා හැදුවොත් එම මෙච්චර අවුරුදු ගාණක් මේක පවතින්නේ නැහැ. මේ එතකොට අපි තුලත් අද තාක්ෂණයට නොදෙවෙනි තාක්ෂණයක් ලංකාවේ පැරණි හෙළයන් තුලත් ඇති කියලා මේ වැඩ දැක්කම අපිට හිතා ගන්න පුළුවන්. මේ බලන්න මෙතන මේ කාණුවක් වගේ තියෙන මේ ඔක්කොම මෙතන
මේ අර භූගත උමං තියෙන ජල පද්ධතිය ඒ මොකක් හරි එකක් තමයි බලමු මේ හම්බුනොත් මං ඔයාලට පෙන්නන්න මේ පඩිපෙල් වගේ කොටලා තියෙනවා මෙතන මෙතනත් කොටලා තියෙනවා මෙතන මේ කොටලා තියෙන හේතුවයි දන්නේ මොකද්ද මේ වල තිබ්බේ කියලා හේතුව නම් හරියටම කියන්න දන්නේ නැහැ මෙතන මේ කොටලා තියෙන මේ පොළොව උනත් 아무තු මේ තිරිවානා ගල් වගේ දේවල් දාලා තියෙන්නේ ඒක තිරිවානා ගල් කිව්වම එතකොට ඇත්තටම අර නිකන් මේ ටයිල් වල ස්වභාවයක් තමයි මතුවෙන්නේ ග්‍රැනයිට් වගේ ඔව් මොකද්ද මේකට කියන්නේ මොකක්ද දන්නවද මේක ආචාර්ය අර පුරාවිද්‍යා කොමසාරිස් කවුද හිටියේ දැරණියගල දැරණියගල ගුහාව කියලා තමයි කියන්නේ ගහලා තියෙන්නේ ඔය මගේ මොලේ ඒක දැන් වෙච්චර මගේ ඇස් පේනවනේ මොනා කරන්න වෙරද ඒ තියෙන්නේ දැරණියගල ගුහාව කියලා තියෙන්නේ එයා තමයි මේක හොයාගෙන තියෙන්නේ ඔය කටාරම් කොටලා තියෙන එක තමයි ඔය කට්ටියට පේන්නේ මෙහෙම මහන්සිත් එක්ක මේ උඩ නැගලා පඩිපෙල් කොටලා තියෙන යන්න පහසුයි මට මෙහෙමත් හිතෙනවා මේ අර ඔය පඩිපෙල් වලට අමතරව පොඩි මේවා කොටලා තියෙන්නේ මේ වගේ මේ පොඩි දැති ඔයාලා දන්නවද ඉස්සර අර අතන බැලු තැන ඒවා තියෙනවා මම හිතන්නේ ඔය අර කරකටක මැෂින් මොකද්ද යන්ත්‍රයේද මොකක් හරි එකක් කියලා කියනවා හරිද මගේ මතයක් මේක ඇත්තද කියලා දන්නේ නැහැ සමහරක් විට ඒවා මේවට සෙට් කරලා මේ යොදාගත්තද කියලා දන්නේ නැහැ මොකද මේ පොඩි ගල් වලත් තියෙද්දි අර වගේ හැමතැනම කටළු මේවා කොටලා තියෙනවා සමහරක් විට එහෙම දෙයකට භාවිතා කරත් දන්නේ මොකද පඩි වලට වඩා කියන්නේ අඩියක් තියන්න ප්‍රමාණයට වඩා මේ ටිකක් ළඟින් පොඩියට නිර්මාණය කරලා තියෙන්නේ අර ගියර් සිස්ටම් එකකට පොඩි එකක් දන්න එක දෙවෙනි අපි අරන් එනකොට ගන්නේ කීයක් විතර ගන්න ඔව් මගේ පිටිපස්සනේ ආවවත් ගන්න හරි එයා දෝනි මේ සිංගිති මේ දෝනි සිංගිති දෙවෙනි කියන්න නටක් ගන්න එක්කෙනෙක් හැලුණා මේ එක්කෙනෙක් හැලුණා අපේ අම්මා ඔතනින්ද යන්නේ මේකනේ පාර හොයාගන්න බෑ මේ ඉන්නේ අමෝලරෝ වතුර දාලා තියෙන නේ බොන්න පුළුවන්ද බොන්න පුළුවන් බොන වතුර උගන හොඳයි නේ මෙතන තමයි පිටිසිතුවන් තියෙන්නේ කියලා කියන්නේ මම ගොඩාක් ඉතින් අර දන්නේ නැහැ දන්නේ දේ තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ මේ ඉතින් පළවෙනි පහන් නැවුවේ මෙතන හැබැයි තව එකක් කියන්න ඕනේ මේ හරිම පිරිසිදුවර තියෙන ඒක මේ මොකක්ද එන සංචාරක දේශීය විදේශීය සංචාරකයන්ට සහ මේවා පිරිසිදු කරන කටියට ක්‍රිට් එක දෙගොල්ලන්ටම යන්න ඕනේ. එතෙන්ට එන සංචාරකයෝ මුණු දැම්මන විදේශිකයන් කොහොමද දාන්නේ? එයාලා නම් පොඩ්ඩක් අර එකට කියන්නේ මේ සිවිලයිස්ඩ්. ඒ කියන්නේ ශිෂ්ට සම්පන්නයි. ලංකාවේ කට්ටිය පොඩ්ඩක් මදි ඒක. ඒක ඉතින් අපිත් ඇතුළු මදි ඒක. ඒ හින්දා මේ දැන් හැදීගෙන එනවා කියලා හිතන්නේ පිරිසිදුයි හරියට පිරිසිදුයි. ඒක නම් පස්සේ කාලෙක ගාපු ගන්නේ. ළඟදී ගහපුවා. අර මෙතන පල්ලෙන් නම් පලංචි දාන්න ඇති. මෙතන මේ කපරාදුවක් වගේ තියෙන එක නම් මං හිතන්නේ මේ මෑත කාලෙන්දී නිර්මාණය කරපු එක. ගලක් නේ. විශාලත් නේ පාමුලි නම් බලද්දි තමයි පේන්නේ නේ. බෙල්ල කෙලින්ම උඩට හරවන්න ඕනේ මේක බලන්න. මේ අනිත් එක මෙතන කුහර වගේ තියෙන්නේ. ඒ කුහර තිබ්බේ ඇවිල්ලා ඉස්සර මේ කට්ටිය ඔය මේ යකඩ දන්වැල්ලෙම දීලා තියෙන්නේ. ඒවා දිගේ නැගලා මුරකාරයෝ එතන ටිකින් ඉන්නවලු. ඒකට නිකන් හරි ඒ කට්ටිය මේ රැට ඔය කුහර වල ඉන්න කට්ටිය මෙතන තියෙන මේවල. කොක්.
ඉතින් මේ ඔව් ඔව් කියන්නේ කුවර හදවුවා ඒ කුවරව හදලානේ. ඒ කියන්නේ මෙහෙමනේ ඔය දැන් කොටන්න ඕනේ නැහැ ඉස්සර අර මේ ගල් උණු කරන මේ මේකක් තිබෙන බෙහෙතක්. ඒ බෙහෙත් දාලා ගල් උණු කරාම නිකන් මැට්ට වගේ ගල ලස්සනට අඹන්න පුළුවන්ලු. ඔන්න දැන් නම් පොඩි හුලම් පාරක් සහ හෙවණක් තියෙනවා. වේස මහන්සිය නිවෙනවා. අවුව පොඩ්ඩක් ඇත්තටම සැරයි මේ සීගිරිය පාමුලින් ඔන්න මම ප්‍රථම වතාවට සීගිරි ගල අල්ලනවා. මම ප්‍රථම වතාවට සීගිරි ගල ඇල්ලුවා. මේ ගල මේ විතර කෙලිම උඩටම යන්නේ. ඉතින් හරි එහෙනම් උඩදී හම්බෙමු. තොප්පිය. පට්ට උල ගක් තියෙන්නේ. තොප්පිය ගියා. අර හිතා ගන්න පුළුවන්ද කොහොමද සැර කියලා. මේ කැමරා එකක් ෂුවර් නැහැ. මේ ආයේ මේ පට්ට ඒ බලන්න. මේ හුල ගත්ත එක මේ පටු බෙල්ලන නගිනා කියන්නේ ඉතින් මාරත් එක්ක සටනක් තමයි. මේ නගින්න තියෙන්නේ. නමුත් අපි ආපු වෙලාවත් එක්ක අපි යන්නේ පිටවීමට. ඒ කියන්නේ ගමන මෙතනින් ඉවර නැහැ. පහ වෙද්දි සීගිරි චිත්‍ර මේ වහනවලු. ඉතින් දැන් 4යි ගානක් වෙලාව ඉස්ලාම් චිත්‍ර ටික බලලා අතන හිටපු නිලධාරියෙක් චිත්‍ර ටික බලලා යන්න. නැත්තම් ඔය කට්ටිය බහිද්දි ඒක වහලා තියෙයි කියලා. මල්ලි නැග්ග උඩට මෙතනින් තා නගින්න තියෙන්නේ. මේ බලමු. චිත්‍ර ගුහාව no photography and video allowed. එහෙනම් කියන සමුගන්නා මෙතන ඔයාලා බලලා ඉද්දි ආයේ නැවත හම්බුනේ මේ කැමරා ගෙනියන්න බෑ. මේක දිගේ තමයි අපි නැග්ගේ. දැන් මේක දිගේ බහිනවා. මේ බලන්න. පල්ලා මාරම ලස්සනට දිස්සනවා. සීගිරි කුරුටු ගීත කියන්නේ මේකට නේ. ඈ? කුරුටු නෙමෙයි යන්නේ කුරුටු ගීත. මේකනේ මේක අපිට ඒ වුණාට මේ එකක්වත් බලා ගන්න බැරි වුණා. අපිට අන්නේ නැහැ නේ. කට්ටිය හති දාගෙන නගින වද ගාගෙන හති දාගෙන නගින මහන්සි මාරයි view එක න දැන් අපි ඇවිල්ලා ඉන්නේ සිංහපාදේ ගාවට. අපි ඉතින් බම්බර ප්‍රහාර සිදුවීමට හැක. මෙතනට නිකන් පඩි 1000 ගාණක් තියෙනවා. මෙතනට සිංහපාදේ ගාවට. මෙතනින් උඩට පඩි 200ක් තියෙනවලු. ආන්න තියෙන පිදුරංගල. දැක්කද? ඔය තින්. ඔව්. එතන ඉඳන් ෆොටෝ එකක් ගත්තොත් සීගිරේ මාර ලස්සනට පේනවා. මේන්න තියෙන පිදුරංගල. මේක තමයි අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක. ඒ කියන්නේ හෙට අපි එතනට යන්න බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් ගිමන් හරිම මහන්සි ඇත්තටම. මේක නගිනවා කියන්නේ මේ ටිකක් වෙහෙස කර දෙයක්. හැබැයි හොඳම දේ ඇවිල්ලා මේ අවුව පොඩ්ඩක් බහින වෙලාවට ආවේ සැර පොඩ්ඩක් අඩුයි. මේකට කියන්නේ රාස්‍ය කියවුව කියලානේ. රාස්‍ය කියවුව වැටෙන වෙලාවේ තමයි මිනිස්සු රාස්‍ය කියන්නේ කතන්දරේ මම කියන්නම් ඔයාලට මේ රාස්‍ය කියන්නේ මේ ඔයාලා දන්නා මේ මේ යක්ෂ නාග රාක්ෂ දේව කියලා ගණ තිබ්බනේ. මේ කට්ටිය බෙදලා තිබ්බන කුල වලට. ඒතර රාස්‍ය කියන්නේ ඇවිල්ලා මේ රාස්‍ය කියවුව කියන්නේ රාක්ෂය තමයි මේ වී වගා කරේ. හිතන්නේ මම හරිනම් නිවැරදි නම් හැමතිස්සෙම නිවැරදි කිරීම වලට ඕපන් මම එතකොට එයාලා මේ වී වේලන්න දාන්න මේ ආවුවට ඒක තමයි ඒක රාස්‍ය කියවුව කියලා මේ හැදිලා තියෙන්නේ. හන්දයි. තව දෙයක් කියනවා මෙතන අර SCB බෙල් මහත්තයානේ මේක මේ ඉස්සල්ලා මේ සංස්කරණ කටයුතු ඔක්කොම කැනීම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.
එතකොට ඔයාලා දන්නවත් දන්න මේ සිංහපාදේ ඔක්කොම මෑත කාලෙදී ඉදි කරපු දා. සිංහපාදයක් ඇත්තටම තියෙන්නේ නමුත් මේ ඔක්කට්ටිය දකින්නේ ප්‍රතිසංස්කරණය කරන ලද දේවල් තමයි ඔයාලා දකින්නේ. එතකොට එයා ඉස්සල්ලාම මේකේ කැණීම් කටයුතු ආරම්භ කරද්දී මෙතන සීගිරියේ දොරටුවක් තිබිලා තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්න. ඒක ඇත්තටම තිබිලා තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ. ඔයාලට පේනවා මේ මෑත කාලෙදී ඉදි කරපු සිමෙන්ති වගේ පේනවා. එතන තමයි ద్వාරය තිබිලා තියෙන්නේ. හරිද? එයා ඊට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා ඒකේ කුටීර තිබිලා තියෙනවා කාමර වගේ දේවල්. ඒවල තිබ්බ ඉතින් දන්නවනේ ඉතින් මේ වටින මුතු මැණික් රන් භාණ්ඩ ඒ වගේ දේවල් තමයි තිබිලා තියෙන්නේ. මේ මූර්ති බුද්ධ ප්‍රතිමා ඒ වගේ මොනවා හරි තියෙන්න ඇති. ඉතින් ඒ ඔක්කොම එංගලන්තයට පටවලා තියෙනවා. අනිත් එක විශේෂම දේ පුස්කොළ පොත්තේම තියෙන තියෙ හැමදේම එංගලන්තයට මේ පටවලා තියෙන ඒ කෞතුකාගාරේ ඇති දැන්ටත් අදටත් තියෙන ඒවා. ඉතින් මේ අපේ ජාතික උරුමය. ඉතින් ඒවා හෙට ගිහින් තියෙන අවසනවන්ත විදියට ඉතින් මේ මම දන්න දේවල් සහ මගේ මතයන් තමයි මම ඉදිරිපත් කරන්නේ. ඉතින් හරි වැරදි ඇති. දැන් ඉතින් පොඩ්ඩක් විවේක ගත්ත වතුර ටිකක් බිව්වා. මෙතන මේ තියෙන පූල් වතුර එහෙම තියෙනවා මෙතන. ඒක ඉන්දියාවේ පරිත්‍යාගයක්. ඉන්දියාවේ ජනතාවගේ පරිත්‍යාගය. මොකද්ද? අර පැත්තෙන් යන්නේ. වලියක්ද? නෑ මම කතා කරන්නේ. ඉතින් මේ දැන් අපි නගින්න තමයි යන්නේ. මෙතන මොකක්ද දන්නේ තියෙන්නේ වහලා තියෙනවා. මොන හරි කැණීම් කටයුතු ඒ අපි එද්දී බඩ ගාපු එක්කෙන වලියක් වගේ දැන් තමයි ඉන්දියා කට්ටිය හොඳ කිව්වේ බං. ඇයි වතුර මේකක් දීලා තිබුණේ කූල් වතුර. එහෙම තමයි එක්කෙනෙක්කින් මුළු මේ ජාතියක් අපිට මේවා කරන්න නිර්වචනය කරන්න අමාරුයි. සිංහ පාදයට ආවා. සිංහ පාද මේ එතන තුනයි අපි ෆොටෝ වල දැකලා තියෙන පොඩි පාදයක් තියෙනවා මෙතන. මෙතන පොඩි පාදයක් තියෙන ඇඟිල්ල. මේක ගල නෙමෙයි සිමෙන්තියෙන් නිර්මාණය කරපු දෙයක් වගේ තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා ඒ කාලේ කාලේ කරපුවාද සිංහ පාද? නෑනේ. පස්සේ ප්‍රතිසංස්කරණය කරනවා. ගහන්න විතර ෆොටෝ එකක් ගන්න. මේ ටික තමයි නගින්න තියෙන්නේ. බලාගෙන යන්න එපා ළමයි. කොහොමද බෙල්ල උරුක් කරනවානේ. අපි කලින් හිතුවේ මෙතන උඩ කෑ ගන්න මේ රණ්ඩුවක් කියලා. බැරි නා රණ්ඩුවක් නෙමෙයි. යා බය වෙලා තියෙන්නේ. මොකද මේ හොලගත් එක්ක උඩට ගියාම මේ ටිකේ මේ අපි පොළවේ ඉන්නේ පඩි පෙලක් උඩ. හරිද? මෙතනින් පස්සේ මේ වැට තියෙන්නේ. යකඩ වැටක් තියෙන්නේ. එතකොට බය හිතෙනවා හොලගත් එක්ක. පොළොව ප්‍රවාහයේ වේද්දි ඒකයි කෑ ගාලා තියෙන්නේ බයට. රණ්ඩුවක් නෙමෙයි. බල්ලෙකුත් සීගිරිය නගින එයාත් හති දානවා. අපි වගේම තමයි. ඇත්තට පොඩි බයක් හිතෙනවා මෙතනට. මේ තියෙන්නේ අම්මා දෙඹරු. අර මේ කොහරය? දෙඹර මේ දෙඹරනේ බඹරනේ. බඹර වදටි ඒ බලන්නකෝ මේ පැටර්න් එකක් කරනවා. අර බලන්නකෝ. නාඩියට මේ මෝදුරැල්ල යනවා වගේ. මේ මේක බලලා මං පිටිපස්ස හැරලා බලන්නකෝ. කකුල් දෙක හිරි වැටෙනවා. ටිකක් උඩට නැගලා. ඈ? බිම බලන්න. එම් බලන්න. බලන්න. මේ නගින කැල්ල නන්න වෙන දෙකට බෙදෙනවා. අම්මෝ නන්නම් පොඩ්ඩක් විවේක ගන්න තැනක් හම්බුණා. නැත්තම් පොලිම මේ උඩයට පොලිමත් එක්ක හරි අමාරුයි. මේ ඔය තොප්පි එක යාගේ ගලවන්න යටේ මේ මෙතන මේ යකඩ මේවා කූරු හිටවලා තියෙනවා. මේ යකඩ කූරු මේවල කලින් දංගල් තිබිලා තියෙනවා. ඒ දංගල් අල්ලගෙන මෙන්න මේ පඩි ඔස්සේ තමයි මිනිස්සු නැගලා තියෙන්නේ කලින්. මේ තියෙන පඩි වගේ ඒව අල්ලගෙන තමයි නැගලා තියෙන්නේ. පල්ලයි නම් දිගටම තියෙනවා. දිගටම උඩට වෙනකන් තියෙනවා. මේ පඩි පෙළ ඇවිල්ලා කට්ටිය බහින පඩි පෙළ. මේ තියෙන නගින පඩි පෙළ. ගොඩක් දුර මම කැමරාවක අරගෙන යන්නේ නැහැ. ඉස්සරහින් විදේශිකයෝ යනවා කාන්තාවන් යනවා. එතකොට අමාරුයි මේ රෙකෝඩ් කරන්න. අනිත් එක මේ පල්ලම වැඩි. මෙතන මේ රිස්කි ගමනක් තියෙන්නේ. එතකොට මේ කැමරාවක් අල්ලගෙන එක අතින් අල්ලගෙන යන එක පොඩ්ඩක් බයයි. එම් ලොකු අවුලක් නෑ. නමුත් පොඩි බයක් හිතෙනවා.
ඒ හිතන බන්නොත් දුරන උඩ. ඒ හිතන බයක් අපිට දැනෙන්නේ නැතුව මේක නැග්ගන එක රාශ්‍යජනක සිදුවීමක් නෑනේ. ඉතින් ඒක යම් පොඩි දෙයක්ක් තියෙන්න ඕනේ. මරුවටම පේන view එක. මේ view එකත් එක්ක හව ගියානේ. මේ view එකත් එක්ක අන්න අතර යන උඩට ගිහින් අපි හම්බෙමු ආයේ. මාරයිනේ. කොහොමද? Look, it's okay. Monkey. පොඩි පැට. බල්ලෝ ඉරලා ඔය අන්දේම. නැන්දා උඩට ආවේ. නැතන් ආවට පස්සේ විවිධ භාෂාවන් ඇහෙනවා. ඉන්දියන් අය ඉන්නවා. මෙතන ෆොරිනර්ස්ලා ඉන්නවා. චයිනීස් කට්ටිය ඉන්නවා. සෑහෙන භාෂාවල් ටිකක් ඇහෙනවා. අපි යන් උඩට. උඩ සමීප. මෙතන මේ පොකුණක් තියෙනවා. ඒක නම් හිඳිලා දැන්. හිඳිලා තියෙන්නේ. මොකද අවුව සැරයි. මේ අපිත් ආවේ මේ එල්නිනෝ කාලේ අපි ආවේ. හොඳ වෙලාවට හව හැන්දේ අවුවත් නැහැ. අපේ වෙලාව හොඳයි. මෙන්න අක්කලා තුන්දෙනා හිඳන් ඉන්න. අක්කනගෝ තුන්දෙනා පිටිපස්සෙන් ගින් බය කරන්න ඕනේ. කොහෙ ගියත් ඕපෙනේ. ඕපේ දෙවෙනි පිටිපස්සේ මං ඉන්නවා කියලා දන්නේ. යා. හැම තැනම ඉදිකිරීම් තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා මේ ඒක ඇවිල්ලා ඇත්තට මමත් මෙච්චර කාලයක් ෆොටෝ වලින් බලලා තියෙනවා. ෆොටෝ වලින් වීඩියෝස් වලින් බලලා තියෙනවා. නමුත් මේක මේ වෙනම අත්දැකීමක්. මේ ඒ කියන්නේ අත්දැකීම් කියන්නේ විනෝදයක් වගේම අලුත් දේවල් අර දැනගන්න තේරෙනවා අපිට මේවා බලද්දී. ඒ කියන්නේ මේ කියන්නේ ෆොටෝ වල වීඩියෝස් වල නැති දේවල් සජීවීව බලද්දී අපිට සීගිරිය ගැන හොඳ අයිඩියා එකක් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අර පැත්තේ කඳු යායක් පේනවා. මේ ඒතර මේ ඔක්කොම සම්පූර්ණ ඉදිකිරීම් තියෙන. ඒතර මේ පොකුණක් තියෙනවා. මේවා ඇත්තටම මේ තව දෙයක් කියන්න ඕන. මේ සීගිරිය මුදින මෙච්චර මේ වතුර තියෙන පුකුණු වගේ තියෙන එක හේතුව තමයි පල්ලෙහා තියෙන ජල මුදිනේ තියෙන වතුරේ ප්‍රෙෂර් එකට තමයි පල්ලෙහා තියෙන ජල උද්‍යානයේ සක්‍රිය වෙන්නේ. ඒ වාරි තාක්ෂණය හරිම පුදුම කරන තාක්ෂණයක් තිබිලා තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ රජවරුන් මේ පානය කරේ ඇවිල්ලා වැහි වතුර. ඒක සමහර කට්ටිය පිළිගන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් පානය කළ තියෙන වැහි ජලය තමයි. ඒක නයිට්‍රජන් තියෙන ඒ කියන්නේ පිරිසිදුයි. එතකොට ඒ කියන්නේ නැත්තම් අපි කියමුකෝ භූගතව තියෙන ජලයක් හරි මොකක් හරි පුකුණකින් ලිඳකින් වගේ ගත්තොත් එimhe ඒවට මස කලවම් කරන්න පුළුවන්. ඒකෙන් බේරෙන්න තමයි මේ උඩින් එන වතුර අහසින් එන වතුර එකතු කරලා ඒක වලට වැදගත් වෙයි කියලා හිතනවා මම. ටයිල්ස් වගේ දාලා තියෙන මේවා අපි ඇත්තට මේ ෆොටෝ වීඩියෝස් වල දකින්නේ නැහනේ. මේ තියෙන තිරිවානා ගල්. මේවා ඉතින් පස්සේ කාලෙක හොඳට ඒ කියන්නේ ඒ කාලෙදි හොඳට මැදිලා තිබ්බාම නිකන් ග්‍රැනයිට් වගේ ලුක් එකක් තියෙන්න තියෙන අනිවාර්යෙන්ම. එතකොට මේ තියෙන පාටි උඩට නගින්න තියෙන ඔක්කොම. මේ තියෙන්නේ සීගිරිය ඉහළම ස්ථානය. සීගිරිය තියෙන ස්ථානයේ අපි ඉන්නේ. පොඩි ළම වැඩි සෙල්ලම් කරනවා. පුටාවම මෙතන ෆැමිලි ෆොටෝ එකක් ගන්න ඕනේ. මේ මාරම ලස්සනයි. පට්ටම හොලඟක් තියෙන අපිවත් ගාගෙන යන පාටිගේ මේ පට්ටම හොලඟක් තියෙන අපිවත් ගාගෙන යන ඒ හොලඟට තොප්පිය නම් ගැරියලා යනවා. ඒක අත තියගෙන මේ මාර හොලඟක් තියෙන්නේ. ඒකට ආපු කට්ටිය නම් බැහැලා යනවා. අපි ඔක්කොම දැන් මේ කිදුරංගල පේන මායිමේ ඉන්න ෆොටෝස් ගන්නවා. කට්ටිය දැන් අපිත් ගත්තා දැන් මේක ගන්නවා ඔක්කොම. ඉතින් හරිම ලස්සනයි. මේ මාර ලස්සනයි. අර පැත්තෙන් ඉර බහින්නේ. මේ මොකෝ? මේ පොඩෙන් දැන් මහන්සිය තිබුණටම ඔය ඉල්ලන්නේ අපි එන ගමන් ඉඳන් නේද? මේක උඩට නැගගෙන.
අනිත් එක දැන් තුවාල වුණා අනිත් දෙනවා. දැන් බලන්න ලව් කියලා තියෙනවා එකයි. වැව් ගණන් කරාට මට ඔකේ නාගන්නත් ඕනේ. හරිද? ඒ දැන් වැවේ නා 11ට නේ මම නිකන් ගණන් කරද්දී 11ක් තියෙනවා. ආ දැන් දැලයි පන්සලයි කොයි දාගන්න. මේ දාගේ බයි. ඔන්න දැන් අපි මේ බහින්ද කියලා යන්නේ. ඒ කියන්නේ උඩහා ඉඳලා මේ ගන්න ෆොටෝස් ටික ගොඩක්ම ෆොටෝස් තමයි ගත්තේ. ෆොටෝස් ගත්තා එක එක විදියට. මේ මෙතන උඩහා ඉන්න පුළුවන්. මොකද මේ අවුව නැහැ දැන්. අවුව නැති හින්දා ඕන තරමක් ඉන්න පුළුවන්. එතන පල්ල පොකුණක් තියෙනවා. මේ ඕන වෙලාවක් ඉන්න පුළුවන්. හුඟත් එක්ක මේ එහෙනම් බහින්ද කියලා තමයි අපි යන්නේ. හරිම ලස්සනයි මෙතනට. මාර view එකක් තියෙනවා. ඕම් බලන්න මේවත් මංකි කින්ඩම් වගේ හරිනේ. හරිනේ. මංකි කින්ඩම් කියලානේ කියන්නේ මේකට. මංකි කින්ඩම් වඳුරු රාජධානිය. ලංකාවේ තියෙන හොඳම මේ travel destination එක අන්නේ මේක. දැන් හවස 5යි 5ක් පහ වෙලා. UNESCO නේද ලෝක උරුමය? ලෝක උරුමේ නේ. ලෝක පුදුමය. 8 වෙනි පුදුමනේ. 7 වෙනිනේ. 7 වෙනිද? ඔව්. මේ ඒ කියන්නේ ඒක මේ පුදුමයි කියන්නේ ඔයාලා බලන්න මේ අල්ලහෙන් එනවා. අර ඉතින් වතුරේ ඉන්න කොහමද ගලක් නේද? ඔව් ඒකත් ඇත්ත. මේ වල බහින්න මාරු වෙනක් නැහැ. පුදුමේ තාමත් මේ සෙනගින්න අපි දැන් බහින්න යන්නේ 5:00යි. ඒත් තාම සෙනගින්න එනවා මෙතන ඉන්නවා. ආලෝක මන්දාව කියලා කියන්නේ. මාන දැන් ඉන්නේ උන්ට කරන්න පුළුවන්. කරන්න දැන් කරා කියන්නකෝ. දැන් තියෙන තාක්ෂණෙත් එක කරා කියන්නකෝ. ඒ කාලේ හදන විදිහ දැක්කම මිස්සු හැදෙනවානේ. යකෝ බ්ලොග් ගලක් බඳින්න බෑ කෙලින් දැන් ඉන්නේ. කෙලින් තියෙන බ්ලොග් ගලක් ඇදට බඳින්න. ඔව්. ඇයි අවුව නැහැනේ? ඔව්. ඉදුරන් කළත් සෙනග ඉන්නවානේ. ඒත් මං හිතන අපි එද්දි ඔච්චර හිටියේ නැහැ. මේ දැනුත් කට්ටිය නගිනවනේ. ඉතින් මේ ඇවිල්ලා හලෝ අවුව බැහැලා යනකොට එන්න පටන් ගත්ත කට්ටිය. අපි නිකන් කොහෙටත් නැති ටයිම් එක. අපි කොහෙටත් නැති ටයිම් එක ආවේ. කොහෙද නැති ටයිම්. නෑ ඒක නේද පට්ට. ඉස්සර නැග්ගේ ඕවගෙන්. ඕවගෙන් තමයි නැගලා තියෙන්නේ ඉස්සර. මේ වල යකඩ යකඩ දංගල් තිබ්බලු මේකේ. ඔය මේ දාලා තියෙන මේ යකඩ දාලා තියෙන. ඔව් දංගල් එල්ලගෙන තමයි නැගලා තියෙන්නේ. ඒක තමයි මේ කපලා වගේ. අඩිය නැගලා. ඇත්තමද කියන්නේ? ඔව් සිරාට. ආයේ මේ දාලා එල්ලලා නේ. ඔව්. අයිය අර මේකත් එහෙමනේ. කොහෙද මේ අපි ගියේ කොහෙද? සිරිපාදේ. මිහින්තලේ. නෑ සිරිපාදේ. නෑ හරිනේ ඉතින් මේවට easy entrance තියලා බෑනේ. බෑනේ. මේ ඔව් ඒකත් රංගෙන් ආරක්ෂා වෙන්න හදපේ ගන්න. ඔව්. දන් වල ඕන වෙලාවට ගලවලා ගන්න වෙනවා. ඔව්. ඕන වෙලාවට නෙමෙයි හැම වෙලේම ගලවලා තියෙන නැත්නම් ඕනලාට දාන්න වෙනවා. මොකද්ද? නෑ නේ මෙච්චර. ඔව් බලන්න. අර මේකක් තියෙනවද? ඒකේ මම දන්නේ නෑ අයියා. කො? මේක මන් දන්නේ. ඉස්සර අර දැන් රජතුමා මේක එල්ලිලා යන්නේ නැහනේ. එයාට තිබ්බලු ලිෆ්ට් එකක්. කරකටක යන්ත්‍රයද මොකද්ද කියලා කියන්නේ. ඒකේ ගියපේවත් දන්න ඔය. ඒකට කපලා තියෙන කට්ටෝක. එහෙම හිතන හරියද දන්නේ. ගල මැද ඇතුලෙන් නෝ නේද තියෙන්නේ උඩට. ඇතුලේ අයි උඩත් රාජධානිය තියෙන ඇතුලේ කුට්ටියේ තිබිලා තියෙනවා. ඒව වහලා. ඒවා අර මෙයා වහලා තියෙනවා. බෙල්. කවුද? SPP බෙල්. SCPද මොකද්ද? බෙල්. එයාන් ඉස්සෙල්ලා මේක කැණින් පටන් ගන්න තියෙන්නේ. අරන් ඒකේ ඇස්සේ තිබ්බේ ඔක්කොම මේ ඇදලා. අරගෙන එංගලන්තයට පටවලා තියෙනවා. මුතු මැණික ඊට පස්සේ ඕක ඔය සිංහපාදයට උඩින් තියෙන එන්ට්‍රන්ස් එක. ඒක මේ කොන්ක්‍රීට් දාලා වහලා තියෙනවා. මෙන්න බලන්න. මේ ඒවත් නිකන් අමතක කාලේ මිනිස්සු ගියා මැරලා ඇද්දනේ මේක හදන්න. ආපෝ. මේ මෙතන මේ කටක් තියෙනවා. අපේ මට්ටමේ ඉන්න උකුස්සල්. අර බලන්න. ඌට උඩින් අපි ඉන්නවද දන්න. දැන් නම් උඩින්. ඒ අර සීන් එකට තමයි මං හිතන්නේ. මොකද්ද? ඔය දැන් කිව්වේ අර මොකද්ද යන්ත්‍රයක් කියන්නේ. මොකද එක ප්‍රමාණයකට මේක සම්පූර්ණයෙන් ගිහලා තියෙන්නේ. ගොඩක් කඩේ වගේ තියනවා නේද? ඔව් ඒක මිනිහා මෙලින් පාලර පනින්න. කලින් තියෙන්නද මොකක් හරි. ඔව්. මෙන් තියෙන පොඩි. කොහොම
ඒකනේ මේක මොකද්ද ලෝක පුදුමයක් කරලා තියෙන්නේ. ඕන්න බලන්න. ඒ මොකක්ද දන්නේ? මෙතන බයිකුත් හිතනවා දැන්. අපි බහින ගම මේකේ ලස්සන දැන් තමයි පේන්නේ හල. පට්ටම ලස්සනයි මෙතනට. ඉර බහින වෙලා ඒක නම් ඇත්තටම මේ හරියට මාර ලස්සන චිත්‍රයක් වගේ. දැන් ඉතින් අපි ඒවා සීගිරි චිත්‍රයක් වගේ තියෙන සීගිරිය ඔක්කොම බලලා බහින ගම. ඉතින් අපි එක එක්කෙනාගෙන් අදහස් ආවම කොහොමද මේක කියලා. කොහොමද වගේ අදහස? කියන්න වචන නැහැ. ගමන හොඳයි. ටිකක් බහුලයි. වගකීම් බහුලත්වයයි වෙහෙස කර වැඩි නේ. යනකම් හොඳයි එනකොට තමයි අවුල. එනකොට තමයි අවුල. හරි. අපි අහම අනිත් අයගේ කොහොමද කියලා. මේ පාට කොහොමද? අත්දැකීම. අපේ අම්මෝ අර මාන. ඔකුණක් දන්නේ. නෑ හරි. පිටිපස්සට. අද මොනවද කියන්නේ? වහන්සියට කියවෙන්න. අම්මි මග නතර වුණා. අම්මි කොහොමද මේක? ගමන. හොඳයි. ජොලි. ජොලි. අම්මි නැගිලා ඉඳ ජොලි. මම නැගිලා ඒ හින්දා ජොලි. මම කුටුරක් කරා ඉඳගෙන. ඔය දෙන්නගේ. ඔයාට මොකද්ද කියන්න ඕනේ අපි ඒක කියනවා. ඒ අපි අර මේ දෙරණ මේ හිරු වගේ මේ මාධ්‍යවේදියෝ නෙවෙයි. එමයි මහන්සි හොඳට මහන්සි නගිද්දි නගිනවා නම් උදේ නැත්තම් හවස තමයි හොඳම. හැබැයි වීව් එක වර්ත් මහන්සිලා නගින එකට වර්ත්. ඔයා මාරුවෙන් නගින එකට. ඒ කියන්නේ වටිනවා. මොනවාද වටින්නේ? මාවද? මාවද වටින්නේ? එහෙනම් අපි මෙතනින් නතර වෙනවා. දැන් අපි යන්න ඕනේ අපේ මේ නෑයෝ ඉන්නවා මෙහෙ දඬු මොනරෙන් යන්න ඕනේ මේ අපේ මේ දඹුල්ලේ ඉන්නවා අපේ නෑයෝ ටිකක් ඥාතින් ඉන්නවා. මෙයාගේ ඥාති මගේ නෙමෙයි. මගෙත් දෙනවා. එතකොට ඉතින් මේ එහෙට අපි යනවා. මේ ඉතින් එහෙනම් මෙතනින් vlog එක ඉවර කරනවා. මේ තාක් බලවන ඔයාලා හැමෝටම ස්තුතියි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. පළවෙනි පාර අපි ආවේ. එතකොට වීඩියෝ එකේ යම් අඩුපාඩු ඔක්කොම ඇති. එහෙනම් මෙතනින් නතර වෙනවා. එහෙනම් ඔයාලට ජය වේවා. පොඩි කැලයක් දැක්ක මම එද්දි පෙන්නේ. ඒ කොටසේ අලියෙන්ට පුළුවන් කියලා දැන් අපි මේ එතන සිකියුරිටි එකෙන් කිව්වා මේ ලොරියක් එනවා. ඒකට ඔක්කොම කී දෙනෙක් ඉන්නවද කියලා අහලා ටක් ගාලා යන්න. ලොරිය එනවා. ඒක නැගලා යන්න කියලා. සර්විස් එක හොඳයි අර. හොඳයි ඔය. ට්‍රාන්ස්පෝර්ට් දෙන අලියට නියමයි එහෙම කළා හොඳේම ගන්න දෙනවා. හොර කනවා නගින්න. ආව්. දැන් තියෙන ට්‍රාන්ස්පෝර්ට් තමයි මේක. අල්ලන් ඉන්න. හරි හරි. වාඩි හරි. අන්න ඔහම වාඩි මේකත් මාරුනේ එක්ස්පීරියන්ස්. සීගිරි ආපු කට්ටිය කවුරුත් මෙහෙම එකක් කරන්නේ නැතුව ඉතිනේ. අත ඒ බලන්න උඹට දෙපැත්ත දැක්කොත් එහෙනම් කොල්ල අපි ගියා. අන්න ඈ